චුට්ටයි එන්නකො ඉක්මනටෝ කාලා. එක මගේ පාර්සලේ වෙන්න බැරිද? මං එදා ඕඩර් එකක් දැම්මා. ඔන්ලයින් ඕඩර් එකක්. චුට්ටයි යම් බලන්න උපලන් ඉක්මනට. සුවබත්ම හැටියට මගේ පාර්සල් එක වෙන්න පුළුවන්. යම් බලන්න. දෙන්නකො චුට්ටයි ඔක ඉක්මනට කපලා. හපෝ මේ දද්දෙත් එක්කන බබාගේ කම් දෙකත් රෙතෙනවා. නිකම් මගේ හාත් එක කපනවා වගේ මට ෆීල් වෙන්නේ. දෙන්නකො චුට්ටයි උම්ම එකකුත් දුන්නනේ ඔයාට. දෙන්න. ඔක ඉක්මනට ගන්න බලන්න. ඒක මගේ එකද? අම්මා ඒකන ලක්ෂරි බෙඩ් එක. කිං සයිස්ද චුට්ටයි ඔක? බබාට හරියන්න කිං සයිස් විතරයි. මේකේ සුවඳ අම්මෝ බ්‍රෑන්ඩ් නිව් සුවඳක් එන්නේ මේකේ. බලමු මේක ස්ප්‍රින්ග් එක හොඳයිද කියලා පැත්ත තියලා. ස්ප්‍රින්ග් එකත් හොඳයි මේකේ. දැන් මුළු ඇඟම දොයියලා බලමු. අම්මා මේකේ ෆෝම්ලේ එකකුත් තියෙනවා වගේ. පොතා චුට්ටක් මෙහාට වෙලා ඉඳගෙන බලන්න. එතනත් එහෙමයි. මේකේ ක්වොලිටි එක චෙක් කරන්න ඕනේ. 1 2 3 ක්වොලිටි පාස්. මේක නම් නියම බඩුවක්. ඔයාලා තම්මලට කියලා මේ වගේ පිට එකක් ඕඩර් කරන්න. මම ඔන්ලයින් ඕඩර් කරේ. දැන් ඉතින් මේකට වෙලා ඉඳලා බබාට ලස්සන හීන බලන්නත් පුළුවන්. මම මේ බෙඩ් එකේ එනකන් කොච්චර හීන මැව්වද? මාස දෙකක්ම බලාගෙන හිටියා. CEO ක්ලියෝගේ ඩ්‍රීම්ස් හැබෑ වෙලා. ට්‍රොෆි අක්කා එන්නකො මෙද ට්‍රොෆි අක්කේ. මෙයාව නම් තියාගෙන ඉන්නකො මං අත දාලා අල්ලගෙනම ඉන්නවා. ඔයාව අතාලින්න ඉන්නකො මං හොඳ මසාජ් එකක් දාන්න. බලන්නකො මගේ ඇඳ සැපයි නේද? කිං සයිස් බෙඩ් එකක්. ඔයාට නම් ගොඩක් ලොකු වැඩි. ඔහොම ඉන්න ට්‍රොෆි අක්කේ. කූඩෙල්ලව මිට්ටේ තියන්න බැයිද මොකද්ද කියලා කතාවක් තියෙනවනේ. මිට්ටේද පොට්ටේද මන් දන්නේ. මියාවත් මේක තියන්න බෑ කොයිද? මියාට කොහෙද? ඌව පුරුද්දක් නෑනේ. අනික ට්‍රොෆි අක්කේ ඔයාට නම් මේක ලොකු වැඩි. ඔයා චූටිනේ. අපි දෙන්න එමු. හොඳට මේ බෙඩ් එකේ රැට දොයිය ගමු. අක්කා නංගී වගේ අක්කා නංගී. මියාව කොහෙද අප්පා? මියාව මේකට ගන්න හම්බ වෙන්නේ. මන් දොයිය ගන්න තැපට. Love you අම්මා.